ඉපුණානම් හැඩවී හදවිලෙහි පෙම්මනවි සුවඳයි කුමුදිනේ මගෙමයි අපි ආයේ හමුවේවිද කවදා මං නොදනි පුදුමයි හිතමු මොනයි ඔබ ගැනමයි. Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මම උපේජා. ඔයාවත් මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඔන්න අද අපි ලස්සනම ලස්සන ඊස්තටික් වැඩක් තමයි කරන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් වැඩේ පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නම්කෝ වැඩේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා සමහර අය සමහර විට දකින්නත් ඇති මම මගේ 16 වෙනි බර්ත්ඩේ එකට self portrait එකක් කරා. ඉතින් මං හිතුවා මේ මම self portrait එකක් කරපු පළවෙනි පාරනේ. ඒක නිසා ඉතින් මං හිතුවා ඒ photos ටික print out අරගෙන ඒක ලස්සනට frame එකක් විදිහට හදනවා කියලා. ඒ වගේම තමයි මං ආසාවෙන් හිටියේ ඒ photos ටික මගේ journal එකකට එකතු කරගන්න. ඉතින් ඒ වැඩ ටික තමයි අපි අද කරන්න යන්නේ. මේ තමයි ඉතින් මම print කරගත්තු photos ටික. මං ඉතින් මේ හදිසිය අම්මට කියලා මෙන්න මේ frame එකත් ගෙන ගත්ත photo එක හදන්නම මේ photo frame එක අරගෙන ආපු දවසේ ඉඳන් වීඩියෝ එක කරන දවස් වෙනකම් මම පුදුම මාරුවෙන් තමයි මේක කඩන්න නැතුව ඉවසන් හිටියේ. මටත් ඉතින් ඉඳලා මුලත් වෙන මේ වගේ අකරතැබ්බයක් තමයි කොණ්ඩේ පැටලුණා කියන්නකෝ. පැටලිලි හැම සේරම දෙහා ගත්තට පස්සේ ඉතින් මට තිබුණ ලොකුම රාජකාරිය තමයි මේ කාඩ්බෝඩ් එක ගලව ගන්න එක ෆොටෝ ෆ්‍රේම් එකේ. මෙහෙමයි ඉතින් මේක හොඳ හයියට හිර වෙලා තියෙන එක හොඳයි. මොකද එතකොට ෆොටෝ ෆ්‍රේම් එක ගොඩක් අත් පාවිච්චි කරන්න පුළුවන් නේ. හැබැයි ඉතින් මේක මෙහෙම ගලවන ලාවට තමයි සසර කලකිරෙන්නේ. කොහොම හරි ඉතින් කතුරක උදව්වෙන් මම මේ විදිහට මේක ගලව ගත්තා. ගලව ගත්ත කිව්වට ඉතින් ෆොටෝ එක හදනකොටත් වඩා වෙලා ගියේ මේ වැඩේ කරන්න තමයි. ඔන්න යන්තම් ඉවරයි ඉතින්. වීදුරුව විදුනොත් කියලා ඉතින් මම ඒක පරිස්සමෙන් ගිහින් ඇඳ උඩින්ම තිබ්බා. ඒකලා ඉතින් දැන් අපි මේ ෆොටෝ ෆ්‍රේම් එක හදන්න ඕන ෆොටෝස් ටික කපා ගමු. ඉතින් ජර්නල් එකට ගත්ත ෆොටෝස් ටිකයි ෆොටෝ එක හදන්න ගත්ත ෆොටෝස් ටිකයි මම වෙන වෙනම කැපුවේ. මොකද ඒ දෙක මික්ස් වෙන නිසා. මේ ඉතින් කපන්නේ ෆොටෝ එකට ඕන ෆොටෝස් ටික. මොකද ඒක තමයි මට කරන්න ඕනේ මුලින්ම. ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ ඉතින් මේක කරන්න පටන් ගන්නකම්. මේ තමයි ඉතින් කපාගත්තු ෆොටෝස් ටික. ඉතින් ඒත් එක්කම මෙන්න මේ චූටි කැචමැටික් ටිකත් මේකටම එකතු කරනවා කියලා හිතුවා. self portrait එක කරගත්තු මල් ටිකත් මං තියාගෙන හිටියේ ඕනින තරගන්න කියලා. දැන් නම් ඉතින් ඒ ටික ලස්සනට වේලිලා. මේ වගේ වැඩ කරද්දි තමයි මතක් වෙන්නේ ප්‍රයිමරි කාලේ මේවා කරේ කොච්චර අකමැත්තෙන්ද කියලා. දැන් නම් ආසයි හැබැයි. ඒ ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරුණාට පස්සේ ඉතින් මේක බබා වගේ අරගෙන ආවා. මොකද ඉතින් විදුර විදුනොත් එහෙම ඔක්කොම ඉවරයිනේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ මෙච්චර වෙලා මහන්සියෙන් කපාගත්ත ෆොටෝස් ටික මෙන්න මේකට අලව ගන්න. මේකට ඉතින් මම අරගත්තේ අර මේ ෆොටෝ ෆ්‍රේම් එක ඇතුලේ දාලා තිබුණ A4 එකමයි. A4 එකක් කිව්වට ඒක නිකන් වර්නිෂ් එකක් වගේ.
මේ vlog එක ඉතින් මගේ 16 වෙනි birthday එක ගැන තියෙන 3 වෙනි vlog එක. ඒ කියන්නේ මම self portrait එක vlog එකකටයි birthday එක දවසේ day vlog එක vlog එකකටයි මේක තව vlog එකකටයි තමයි අරගෙන එන්න හිතුවේ. එතකොට ඉතින් vlogs තුනක් නේ. මං ඉතින් හිතුවා ඒ videos තුනම දාලා playlist එකක් හදනවා කියලා. ඒ playlist එකේ link එක ඉතින් මම description එකෙන් දාලා තියන්නම්. කලින් videos දෙක බලපු නැති කෙනෙක් නම් ඔයා ගිහින් ඒ videos දෙකත් බලන්න. හරි ඉතින් මේක තමයි මගේ 16 වෙනි birthday එක ගැන තියෙන අන්තිම vlog එක. එන්නකෝ ෆයිනල් ටචස් ටික ඉවර වෙලා එහෙනම් මම ඔයාලට ෆයිනල් රිසල්ට් එක පෙන්වන්න. දැන් එහෙනම් මේක ෆ්‍රේම් කරගමු. බලන්නකෝ ඉතින් ලස්සන නේද? හරි ඉතින් එහෙනම් දැන් අපි ඉතුරු ෆොටෝස් ටික කපා ගමු. ජර්නල් එකේ බර්ත්ඩේ පේජ් එක හදන්න. බලන්නකො ඉතින් මං ජර්නල් එකයි ෆොටෝ එකයි හදාන පටන් ගන්න තියෙන දවස අද වහිනවා ඔන්න හොඳටම. ගොරවනවලත් මන් දානේ. කොහොම හරි ඉතින් මේ වගේ වැඩක් කරනවා නම් වහින දවසක් මරු. මොකද ඉතින් සීසනත් එක්ක මේ වගේ වැඩක් කරන් තිබ්බම ෂෝක් ඉතින්. ජර්නල් කරන කෙනෙක් නම් දන්නවා මේ ෆීලින් එක කොහොමද කියලා. ඔන්න ඉතින් ඒ සෙන්චුරි බ්‍රේක් එකකුත් අරගත්තා. ඉතින් මම මේ vlog එක කරන්නේ මාර්තු වල අග. ඒත් ඉතින් දැන් මගේ birthday එක තියෙන්නේ මැයිනේ. ඒක හින්දා ඉතින් මම මේ මාස දෙක තුනකටම ඉඩ තියලා තමයි birthday page එක කරන්න ගත්තේ. හදිසියෙනේ ඉතින් අනේ මට ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. හරි එහෙනම් ඉතින් දැන් ඒ වැඩේ ඉවරයිනේ. ඔයාලා තාම මගේ channel එක subscribe කරන්න නැති යාළුවෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන ආයෙත් මම ඉක්මනට එන්නම්. ඒතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye